හරි මේ අද තියෙන දෙයක් 22 A level paper එකේ networking ප්‍රශ්න සාකච්ඡා කරන්න. එතකොට අපි 2024 2023 networking ප්‍රශ්න මේවට සාකච්ඡා කරලා ඉවරයි. ඒතකොට අපිට තියෙනද තව past papers test සාකච්ඡා කරලා තව දෙයක් තුනක් සාකච්ඡා කරලා ඊට පස්සේ කොළඹ school papers වලට ආයි ගිහිල්ලා ඒව සාකච්ඡා කරලා ආයිත් 2020 න් විතර පස්සේ තියෙන A level ප්‍රශ්න A level papers වල ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න තමයි අපේ plan එක තියෙන්නේ. මුලින්ම මේ ටික විස්තර නම් සාකච්ඡා කරලා ඉවරලා ඊට පස්සේ database ටික ඊට පස්සේ information කියන්නේ ඒ ටික Python ඒ වගේ OS ESA Arduino ඒ side IoT side එක ඔක්කොම ප්‍රශ්න සාකච්ඡා කරගෙන ගිහිල්ලා තමා කොළඹ schools වලට යන්නේ. කොළඹ schools වලට ගිහින් papers වලට ගිහලා කොළඹ schools වලින් පස්සේ අපි යනවා 2020 න් පස්සේ තියෙන past papers වලට. හරිද? ඒ දෙනා ප්‍රෝග්‍රෑම් එක යන්නේ. හරි. එතකොට 2022 තියෙන 2022 පේපර් එක ගන්න. ඒක මේවට කරලා තියෙනවා ටයිම් තියලා කරලා තියෙන්න ඕනේ. කරලා ඉවරලා ඒ ලියපු එකත් එක්ක ළඟ ඒකත් ලියපු එකත් ළඟ තියාගෙන මේ මං කියන විස්තර ඩිස්කෂන් එක බලන්න. ඩිස්කෂන් එක බලද්දී ඔයා විවරණය තනියෙන් හදා ගන්න ඕනේ. මම මේක 2023 පේපර් එක කරද්දි කියලා කිව්වා. හරි. යමු 2022 කට. පළවෙනි ප්‍රශ්නේ අපිට තියෙන හිස්ටැම් පුරවන්න. හිස්ටැම් පුරවන්න තියෙන එක අපි අර තියෙන එන්ක්‍රිප්ෂන් සහ ඩික්‍රිප්ෂන් කියන එතන විස්තර එක දත ගුප්තකේතකරණය කියන දත ගුප්තකේතනය කියන ක්‍රියාවලිය process එකේ විස්තරයක් තමයි මේ දීලා හිස්ටැම් පුරවන්න දීලා තියෙන්නේ. එතකොට ඒකේදී සම්පූර්ණ ක්‍රියාවලිය ගැන පොඩි අයිඩියාවක් වඩ පොඩි අයිඩියා නැහැ සම්පූර්ණ අදහසක් තියෙන්න ඕනේ මොකද වෙන්නේ කියලා. හරි. ඒක මම විස්තර කරන්නම් මුලින්ම. දත්ත ගුප්ත කේතනය කියන්නේ දත්ත ගුප්ත කේතනය කියලා කියන්නේ අපි sannivedanayේදී යම්කිසි මගේ සිට තවත් කෙනෙක්ට යවදී මොකක්ද දත්ත sannivedanaya කරද්දී තෙවන පාර්ශවයක් නැත්නම් අනිත් වෙනත් පාර්ශවයක් විසින් ඒ දත්තය හැක් කරන්න සම්බන්ධතාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ කට්ටිය අනවසරයෙන් ප්‍රවේශලා ඒ කට්ටිය සතු කරගන්න හැකියාවක් තියෙනවා. එතකොට ඒ දත්තය මම යවන දත්තේ හැමම යාට ලැබුණොත් ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. මම මොන දේ යවුවත් ඒක අනිත් කෙනාට ලකුණොත් වෙනත් පාර්ශවයට ලැබුණොත් ඒක ප්‍රශ්නයක්. ඔන්න ඔය ප්‍රශ්නය වළක්වන්න තමයි මේ දත්ත ගුප්ත කේතනය කියන ක්‍රියාවලිය යොදාගන්නේ. ඒකෙදි අපි යවනු ලබන දත්තය වෙනත් කෙනෙකුට පහසුවෙන් කියවා ගත නොහැකි දත්තයක් බවට පරිවර්තනය කරලා යවන එක කරනවා. ඒකෙදි එහෙම හඳුනාගත නොහැකි දත්තයක් බවට කේතයක් බවට පරිවර්තනය කරන එකට කියනවා අපි එන්ක්‍රිප්ෂන් කියලා. එතකොට මගෙන් එන්ක්‍රිප්ෂන් කරලා යවුවට පස්සේදී ලබන්න අතර ඒ කියන්නේ මම ඔයාලට එවනවා නම් ඔයාලමට ආවට පස්සේදී ඒක ආයිත් සරල කේතයක් බවට අපිට කියවාගත හැකි කේතයක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. සරල පාඨයක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. අන්න ඒ ක්‍රියාවලිය ඩික්‍රිප්ෂන් කියලා කියනවා. එන්ක්‍රිප්ෂන් කේතනය සහ එන්ක්‍රිප්ෂන් විකේතනය කියලා කියනවා. හරිද? ඔන්න ඔය ක්‍රියාවලිය අපි පෞද්ගලික යතුර සහ පුද්ගලික යතුර සහ පබ්ලික් කී කියන්නේ පොදු යතුර අය බාදාගෙන ප්‍රයිවට් කී එක සහ පබ්ලික් කී එක අපි යූස් කරනවා. ඔය ප්‍රයිවට් කී සහ පබ්ලික් කී යූස් කරන ආකාරය අනුව මෙන්න මේ දත්ත ගුප්ත කේතනය කියන කොටස් දෙකකට බෙදෙන එකක් තමයි සමමිතික යතුරු කේතනය සහ අසමමිතික යතුරු කේතනය කියලා. හරි. ඔක සම්මිතික යතුරු කේතනයේදී සිද්ධ වෙන්නේ දත්ත කේතනයට සහ විකේතනයට යොදා ගන්න එකම යතුරක්. සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට පබ්ලික් කී එක තමයි යොදා ගන්න. පොදු යතුර තමයි යොදා ගන්න. අසමිතික යතුරු කේතනයේදී සිද්ධ වෙන්නේ දත්ත කේතනය සහ විකේතනයට යොදා ගන්න යතුරු වර්ග දෙකක්. දත්ත කේතනය කරන්නේ සාමාන්‍යයෙන් අපි දත්ත කේතනය කරන්නේ අපි සාමාන්‍යයෙන් යොදා ගන්න මේ ප්‍රයිවට් කී එක සහ දත්ත විකේතනය කිරීම සඳහා අපි යොදා ගන්න සාමාන්‍යයෙන් පබ්ලික් කී දත්ත කේතනයට යොදා ගන්න පබ්ලික් කී එක දත්ත විකේතනයට යොදා ගන්න සාමාන්‍ය ප්‍රයිවට් කී එක. එහෙනම් තමයි සාමාන්‍ය උතන process එක යන්නේ. හරිද? හරි. සමමිතික යතුරු කේතනය හා අසමමිතික යතුරු කේතනය වශයෙන් නම් කරන ගුප්ත කේතන ශිල්පීය ක්‍රම දෙකක් පවතී. අන්න දෙනවා P එක සමමිතික යතුරු කේතනයේදී තොරතුරු ගුප්ත කේතනය හා විකේතනය සඳහා එකම යතුරු යොදා ගැනීම. එතෙන් දෙන්නේ P එකට සම්මිතික යතුරු කේතනය. මෙම ක්‍රමයේදී පරිශීලකයන් විසින් තොරතුරු හුවමාරු කිරීමට යතුරක් හවුලේ පාවිච්චි කරනවා. එතන මෙම ක්‍රමයේදී පරිශීලකයන් විසින් තොරතුරු හුවමාරු කිරීමට
එක් යතුරක් කියලා තමයි ලියන්න ඕනේ. සාමාන්‍යයෙන් පොදු යතුරක් කියලා තමයි කියවෙන්න ඕනේ. පොදු යතුරක් කවුලේ පරිහරණය කළ යුතුයි. යස ස්ථාපන යතුරු කේතනෙ තොරතුරු গুপ্ত කේතන සහ විකේතන වෙනස් යතුරු බව දක්වයි. එතනට එන්නේ අසම්මිතික යතුරු කේතනයේදී. අපි අසම්මිතික යතුරු කේතනයේ සමා වෙනස් යතුරු දෙයක් මේ ක්‍රියාවලින් සඳහා යොදා ගන්න. ඊට මෙම ක්‍රමවේදී පරිශීලකයන්ට සාමාන්‍යයෙන් යතුරු සහ යතුරු ලෙස නම් කර අසමාන යතුරු යුගලක් ඇත. ඒ කියන්නේ එතන අසමාන යතුරු වර්ග දෙක කියන්නේ එතන එන්න ඕනේ S එකට එන්න ඕනේ පොදු යතුර හෝ පෞද්ගලික යතුර. ඒ දෙකෙන් එකක්. සහ T එකටත් එන්න ඕනේ ඒ දෙකෙන් එකක්. කියනවා ඵල S එකේ ලියන්නේ පොදු යතුර නම් T එකට එන්න ඕනේ පෞද්ගලික යතුර. ඔය S එකේ ලියන්නේ පෞද්ගලික යතුර නම් T එකට එන්න ඕනේ පොදු යතුර. අසමාන යතුරු යුගල ඔය එක් යතුරක් දත්ත গুপ্ত කේන්ද්‍ර සඳහා යොදා ගන්න විට අනෙක් යතුර විකේතනය නැවත ආරම්භ සරල පෙරවල් විකේතනය කළ හැකියි. කේතිත පටිපාටිය ඒ කියන්නේ අපි දත්ත গুপ্ত කේතනයේදී අපි කේතනය කරනවා. ඒ කේතනය කරන පෙළ කේතිත පෙළ නැවත ආරම්භක සරල පෙළට විකේතනය කළ හැක. එහෙම තමයි එන්නේ. එතකොට අපි මුලින්ම ගත්තොත් අසමිත කේතනය වශයෙන් නම් කරන ගුප්ත ශිල්ප ක්‍රම දෙකක් පවතී. යතුරු කේතනයේ එතකොට එනවා සමමිතික යතුරු කේතනයේදී P සඳහා සමමිතික විකේතනයේ ඩිෆ්‍රෙන්ෂන් සඳහා P පොදු යතුරු කේතනයේ P සමමිතික විශේෂ තොරතුරු වම කියන්නේ Q පොදු යතුර පහවුලේ පරිවර්තන කළ යුතුයි. 4 R එක අසම්මිතික යතුරු කේතනයේදී අසම්මිතික S එකට දාන්නේ පෞද්ගලික යතුරු නම් T එකට පොදු යතුර S එකට දාන්නේ පෞද්ගලික එක නම් T එකට එන්නේ පොදු එක. එසේ නම් කරන ලද අසමාන යතුරු යුගලක් ඇත. එක් යතුරක් දත්ත গুপ্ত කේතනයේ සඳහා යොදා ගන්නා විට අනෙක් යතුරෙන් කේචිත පෙළ නැවත ආරම්භක සරල පෙළට විකේතනය කළ හැක. එහෙම තමයි එතන එන්නේ උත්තර ටික එන්නේ. හරි. ඊයේ B එක. තම දෙපාර්තමේන්තු 4 අතර බෙදා හැරීම සඳහා ABC ආයතනයේ වෙත 192යි 248යි 154.25 කියන 0.25 යන IP ලිපින කාණ්ඩය ලැබී ඇති බව සලකන්න. ඉහත IP ලිපින කාණ්ඩය පහත අවශ්‍යතා සම්පූර්ණ කරන ලෙස උපජාල කිරීම අවශ්‍ය වේ. එක් දෙපාර්තමේන්තුව වෙන් ගොඩනැගිලි ස්ථාපන කර ඇති බව සලකන්න. ඒ කියන්නේ වෙන් වශයෙන් ගොඩනැගිලි සලකන්න කියලා කියන්නේ දුරින් තියන කියලා තමයි පොඩ්ඩක් කියන්නේ. උපජාල අංකයක් තියෙනවා, ගුණම තියෙනවා, ඔක්කොම ටික තියෙනවා. දී ඇති ලිපින කාණ්ඩයේ පළමු යොමුව සහ අවසාන යොමුව ලියා දක්වන්න. දී ඇති ලිපින කාණ්ඩයේ පළමු යොමුව සහ අවසාන යොමුව. දී ඇති ලිපින කාණ්ඩයේ උපජාල ආවරණය 30 අංකයෙන් ලියන්න. අවශ්‍ය උපජාල ගණන නිර්මාණය කිරීමට අවශ්‍ය සත්කාරක පිටු ගණන කොපමණද? හා මුලින්ම අපිට දී දෙන 192යි 248යි 154යි බිඳුව. ඒතර මේ 192 කියලා දැක්ක ගමන් වාට් මේ ක්ලාස් එක C කියලා දැනගන්න ඕනේ. ක්ලාස් C කියලා දැනගන්න. එතකොට මේ ටිකම වෙනස් කිරීමට නොහැකි ඒවා මේක වෙනස් කිරීමට හැකි ඒක කියලා දැනගන්න ඕනේ. එතකොට මෙතන 25 කියලා දෙන්න ගමන් ඒ 25 කින් අර්ථ කරන කේවා දැනගන්න ඕනේ. මෙතන බිට් 8ක් තියෙනවා. 8 කොටස් 4කින් තමයි මේක හදලා තියෙන්නේ. එතන පළවෙනි බිට් අට දෙවෙනි බිට් එක තුන්වෙනි බිට් එක වෙනස් කරන්න බෑ. බිට් 8 වෙනස් කරන්න බෑ. ඒතකොට මේ ඔක්කොම ටික මෙතන බිට් 24ක් කවර් වෙනවා වෙනස් කිරීමට නොහැකි. ඒතර උපජාල ආවරණය කියන්නේ වෙනස් කිරීමට නොහැකි හෝ උපජාල නිර්මාණය කිරීම සඳහා යොදා ගන්න බිට් සම් සියල්ල එක බවට හැරවීමෙන් ලැබෙන IP address එක. හරිද? ඒතර මේ ඔක්කොම ටික එක කියලා දැම්මන් පස්සේ මෙතන 255 එනවා. දැන් 255 එනවා. මෙතන 255 එනවා.
මෙතන 25 කියන්නේ මෙතන එක බිට් එකක් වෙනස් කරන්න පුළුවන්. එතන එක බිට් එකක් වෙනස් කරන්න පුළුවන්. එතකොට මෙතනට එන්නේ 128. අනිත් සියල්ල බිංදු. කොහොමනේ? එතකොට දියද ලිපින කාණ්ඩයේ පළමු යොමුව සහ අවසාන යොමුව ලියන්න. දියද ලිපින කාණ්ඩයේ පළමු යොමුව සහ අවසාන යොමුව. අවසාන ලිපිනේ පළමු ලිපිනේ සහ අවසාන ලිපිනේ. එතකොට මේ ඇඩ්‍රස් 25 දුන්නා කියන්නේ මේ කොටස් දෙකකට බෙදනවානේ. මේ කොටස් දෙක බෙදන එකක් 192 සිට 248යි 154යි බිංදුව අනිත් 192යි 248යි 154යි 128. ඒතර අපිට අයිති වෙන්නේ මෙන්න මේක. මේක තමයි දීලා තියෙන්නේ. ඒතර මේකේ පළමු එක තමයි පළමු යුපේ තමයි 192යි 248යි 154යි බිංදුව කියන එක. අවසාන එක තමයි 192යි 248යි 154යි 127 කියන එක. එතකොට මෙතන අපි මේ දැනගන්න ඕන අනිත් එක තමයි මෙතන අහන්නේ අපෙන් IB ලිපින කාණ්ඩේ පළමු යොමුව. එතකොට පළමු යොමුව කිව්වට පස්සේදී ඔයා අර අපි සාමාන්‍යයෙන් යූස් කරන හරි සාමාන්‍යයෙන් යූස් කරන මේ පළමු හොස්ට් එක සහ අවසාන හොස්ට් එක කියන එක පටල ගන්න එපා. පළමු හොස්ට් එක සහ අවසාන හොස්ට් එක කියන පටල ගන්න එපා. එතනදී අහන්නේ පළමු හොස්ට් එක කියන්නේ භාවිතා කළ හැකි පළවෙනි පරිගණකයේ සහ භාවිතා කළ හැකි අවසාන පරිගණකයේ IP ලිපිනේ. හැබැයි මෙතනදී අහන්නේ මේ යොමු ලිපින කාණ්ඩයේ පළමු යොමුව කියන්නේ පළවෙනි ඇඩ්‍රස් එක සහ අවසාන ඇඩ්‍රස් එක. එතකොට මේක ගන්නවා දියදින අපිට උපජාල ආවරණය සදා යොදාගත්ත බිට් ගන්න 25යි කියලා. ඒතර පළවෙනි බිට් 8 කියන්නේ පළවෙනි බිට් 8යි 8 ඔක්කොම ටික වෙනස් කරන්න හැකියාව කියලා දැනගන්නවා. මොකද එහෙම දැනගන්නේ මෙතන 192 තියෙන එකෙන් ක්ලාස් C කියලා අපි දැනගන්නවා. ඒකෙන් තමයි මේක දැනගත්තේ. ඊට මෙතන බිට් 8යි මෙතන 8යි 24ක් කියනවා. ඒතර තව එක බිට් එකක් තියෙනවා. ඒ කියන්නේ එකේ බිට් එකක් තියෙනවා කියන්නේ මෙතන එකක් මේකේ ජාලකරණය සඳහා උපජාලකරණය සඳහා අරගෙන තියෙනවා. එතකොට මම අමතර දැනුමක් විදිහට මේක ලිව්වා මෙතන උපජාල ආවරණය. එතකොට මෙතන තියෙනවා මේ උපජාල ගොඩනගා තියෙන දෙකක්. ඒ දෙකේ පළවෙනි උපජාලයේ IP address එක මේක, දෙවෙනි එකේ ජාල network address එක මේක. හරිද? ඒතකොට ඒකේදී network address එකේදී මෙතන මේක තමයි පරාසය. මේක පළවෙනි එක තමයි බිංදුවෙන් පටන් ගන්න නිසා අවසානයේ 127න් පටන් අවසන් වෙන්නේ. හරි. දියද ලිපින කාණ්ඩයේ උපජාල ආවරණය 30 අංකණයෙන් ලියා දාගන්න. උපජාල හරිය ඒතකොට මම ලිව්වා මේක තමයි උපජාල ආවරණය. අවශ්‍ය උපජාල ගණන නිර්මාණය කිරීමට අවශ්‍ය සත්කාරක බිටු ගණන කොපමණද? මෙතනින්දී අපිට උපජාල ගොඩනගන්න ඕනේ 4ක්. උපජාල ගොඩනගන්න 4ක් අවශ්‍ය නම් බිට් දෙකක් අවශ්‍යයි. බිට් දෙකක් අවශ්‍යයි. ඒක වෙන්නේ මෙහෙමයි. සාන එක බිට් එකක් යොදාගත්තොත් වෙනස් අවස්ථා තියෙනවා 0 සහ 1 කියලා. බිට් දෙකක් යොදාගත්තොත් 0 0 0 1 1 0 සහ 1 1 කියන වෙනස් සංයෝජන අවස්ථා 4ක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ අපිට මෙතන ද්විමේය සංඛ්‍යා වලින් ගණනය කිරීමේදී අපි යොදා ගන්න බිට් ගණන දෙකේ බලයක් විදිහට තමයි වෙනස් සංයෝජන අවස්ථා ඇති කරන්නේ. හරිද? බිට් 3 යොදාගත්තොත් වෙනස් සංයෝජන අවස්ථා 8ක් නිර්මාණය වෙනවා. 4ක් යොදාගත්තොත් 16ක් නිර්මාණය වෙනවා. අන්න ඒ විදිහට. ඒතර වෙනස් අවස්ථා ඔගේ අනිත් පැත්තට කරගුවම් පස්සේ වෙනස් අවස්ථා 4ක් ඕන නම් බිට් දෙකක් යොදාගත යුතුයි. ඒක තමයි. ඒතකොට ඒකට ආන්සර් එක උපජාලයෙන් අනතුරුව පහළ දක්වා ඇති වගුව සම්පූර්ණ කරන්න. හරි. එතකොට අපිට උපජාල වලින් මුලින්ම කඩන්න ඕනේ. මෙතන බිට් 8ක් තියෙනවා. බිට් 8 පළවෙනි එක බිංදුවයි. ඒක කිසිම වෙනසක් කරන්න බෑ. කිසිම වෙනසක් කරන්න බෑ. හරිද? ඊට පස්සේදී අපිට දෙකක් යොදාගත යුතුයි. ඒක තමයි මේ තියෙන්නේ. ඒතර මේකට වෙනස් අවස්ථා 4ක් නිර්මාණය වෙනවා. මෙතන තියෙන ඔක්කොම බිංදුව.
ඒක අපිට ගද්දිම IP address එක මේ කාණ්ඩේ ගද්දිම address කාණ්ඩේ ගද්දිම අපිට දුන්න එක. මේක අපි විසින් නිර්මාණය කරගත්ත එකක්. මේ දෙන්න අපි විසින් නිර්මාණය කරගත්තේ. ඇයි ඒවා නිර්මාණය කරගත්තේ? අපිට අවශ්‍යයි මේ ජාලකරණයේදී වෙනස් වෙනස් උපජාල ගොඩනැගීමට. අන්න ඒ නිසා අපි මේක අපි විසින් කඩාගත්තා. එතකොට මේකෙදී මේ සියල්ලම බිඳු කරනවා, මේ සියල්ලම බිඳු කරනවා, මේ ඔක්කොම බිඳු කරගෙන යනවා. කරලි ඉවරලා අපි අවසන් ඇඩ්‍රස් ටික ගන්නවා. එතකොට පළවෙනි එකේ ඇඩ්‍රස් එක එන්නේ අරකමයි 192යි 248යි 154යි බිඳුව. මේකෙදී ඒ ටික එහෙම වෙනවා. සහ මෙතන තියෙන කීයද? මෙතන 128, මෙතන තියෙන 64, මෙතන තියෙන්නේ 32. එහෙනම් එතනින් පස්සේ අපිට හිතේ ඉන්න ඕනේ නැහැ. මෙතන ગેප් එක 32 ගන්න. මෙතන 64, මෙතන තියෙන්නේ කීයද? 120. එකසේ 64 32 මෙන්න 64 32 66 96 96 ඔහොම තමයි උපජාල වලට නෙට්වර්ක් ඇඩ්‍රස් අපි දාන්නේ. එතන උපජාල අංකය මෙතන අපි දීලා තියෙනවා. මේක නෝට් එකට දාගෙන මාකින් එකක් හදනවා නම් මේ කොටස තියෙන්න ඕනේ. හරිද? මෙතන දානවා S.1 S.2 4 එතකොට 192යි 248යි 154යි බිඳුව. මෙතන 32 මෙතනට 64 මෙතනට 96. එතන ජාල නෙට්වර්ක් ඇඩ්‍රස් එක. ඒතර උපජාල ආවරණය එතකොට එන්නේ මෙතනට අපි යූස් කරේ 25 නේ. මෙතනට 25. හැබැයි දැන් උපජාල නිර්මාණය කිරීම සඳහා අපි තව බිට් දෙකක් යොදාගත්තා. ඒතකොට බිට් දෙකක් යොදාගත්තා කියන්නේ අර මං ඉස්සලා ඇන්දා අර තුනම වෙනස් කරන්න බෑ. උපජාලයක් ගත්තාන් පස්සේ මේ උපජාලය ගත්තාන් පස්සේ ඒ උපජාලයේ බිට් තුනක්. පළවෙනි බිට් එක බිඳුව, දෙවෙනි බිට් දෙක. මේවා තමයි වෙනස් කර කර ඒ ජාලයේ පරිගණක සඳහා ලබා දෙන්න පුළුවන්. නැත්නම් ඩිවයිසස් සඳහා ලබා දෙන්න පුළුවන්. ඒත් මේ කිසිම වෙනස් කරන්න බෑ. මේ ජාලය ගත්තාම මේක වෙනස් කරන්නත් බෑ. මේක වෙනස් කරන්නත් බෑ. මේ ටික තමයි වෙනස් කරන්න පුළුවන්. එතකොට මේ ජාලයට සාපේක්ෂව ගත්තාම මේ ජාලයේ හිඳිමින් ගත්තට පස්සේ මෙන්න මේ ටිකත් වෙනස් කරන්න බෑ. එහෙනම් ඒවා වෙනස් කිරීම නොහැකි නිසා ඒවත් එක බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ උපජාල ආවරණය නිර්මාණය හදාගැනීම තමයි එක බවට පරිවර්තනය කරන්නේ. ඒතකොට වෙනස් කරන්න නොහැකි මෙතන බිට් තියෙනවා 3ක්. අර 3යි මෙතන 3යි අර මුලින් තියෙන 24යි 27යි නේ. ඒතර මුළු බිට් 27ක් එනවා. එතකොට මුල් ටික කොහොමද 255 මොකද ඔක්කොම ටික එක එන්නේ වෙනස් කිරීම නොහැකි ඒවා ටික. අනිත් එකේ බිට් 3ක් දෙනවා. ඒ සියල්ල එක කරනවා සහ අනිත් සියල්ල බිඳුව ලියා ගන්නවා. ඊට පස්සේ මෙතන ගත්තාම මෙතන පළවෙනි එක 128යි දෙවෙනි එක කීයද 64යි සහ 32යි. ඒතර මෙතනට එනවා 4යි 224ක්. ඒතර උපජාල ආවරණය අපිට එනවා මේකේ 255යි 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 224යි. ඒක මේ හැම එකටම එකම තමයි එන්නේ. මේක හිඳිමින් ගත්තත් බිට් තුනක් වෙනස් කරන්න බෑ. මේක ඇතුළේ හිඳිමින් ඒක දිහා බලුවත් බිට් තුනක් වෙනස් කරන්න බෑ. මේක හිඳිමින් බලුවත් බිට් තුනක් වෙනස් කරන්න බෑ. එහෙනම් මේ සියල්ලටම ඔක්කොම එන්නේ එකම. ඔය එක්සෑම් එකේදී නම් අනිවාර්යෙන් මේක උඩුකමා දාලා එහෙම දාන්න බෑ. අනිවාර්යෙන් ඔක්කොම ටික ලියන්න ඕනේ. ඒ නිසා දැනුත් මාකින් එකෙත් ඒ විදිහම ලියා ගන්න. හරිද? කිසිම විදිහින් මොකද එක්සෑම් එක කරලා අපි රෙඩි වෙන්න ඕනේ. එක්සෑම් එකට ලියනවා විදිහම තමයි. ඔයාට මේ වෙලාවේදී ඔයාට අඩුවෙන් ප්‍රැක්ටිස් වෙලා ඒ වෙලාවේදී වැඩියෙන් කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. හරි? මේ වෙලාවේ වැඩියෙන් කරොත් ඒ වෙලාවේදී අඩුවෙන් ප්‍රශ්නයක් આવුවොත් ඒක ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. ඔයාලට හොඳ උදාහරණයක් තමයි සාමාන්‍ය රනර් කෙනෙක් අවසානම මීටර ටික තමයි දුවන්න අමාරුම ටික. හරි. ඔන්න අවසාන මීටර 10 දුවන ටික ඒ මීටර ටික දුවන්න සාමාන්‍යයෙන් ප්‍රැක්ටිස් කරේ නැත්නම් එයා. කියන්නේ සාමාන්‍යයෙන් රණ කෙනෙක්ගේ ප්‍රැක්ටිස් එකේ අවසානම හරිය තමයි මාර හાર્ඩ්. ඒතකොට මේ ප්‍රැක්ටිස් එක සාමාන්‍යයෙන් අතහරිනවා කට්ටිය.
අමාරු නිසා. එයා හිතනවා රේස් එකට ගිහිල්ලා එයාට අවසානට දුවන්න පුළුවන් කියලා. හැබැයි නෑ. එහෙම වෙන්නේ එයාගේ සෑම වීක් පොයින්ට් එකකට වදින්න අවසාන කොටස ෆයිනල් ටික තමයි. මොකද අර ටික ප්‍රැක්ටිස් කරලා නැහැ. ඒ නිසා එක්සෑම් එක අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරනවා නම් ඒ ලෙවල් එකෙන්ම හැමතිස්සෙම මේ විදිහට වැඩ කරගෙන යන්න. හරිද? කිසිම විදිහට අඩු ගන්න එපා. හිතන්න එපා අඩුවෙන් වැඩ කරලා ඒ වෙලාවට මට ලියන්න පුළුවන් වෙයි කියලා. එහෙමනම් වෙන්නේ නැහැ හොඳේ. පුළුවන් ඒවත් බැරි වෙනවා මිසක් බැරියා පුළුවන් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරි. භාවිතා කළ හැකි පළමු IP ලිපිය භාවිතා කළ හැකි IP අවසානයක සහ විකාශන ලිපිය. විකාශන ලිපිනේ. ඕක නම් මන්ද සෑහෙන කියලා දෙනවා දීලා තියෙන අර ප්‍රශ්න ටික සාකච්ඡා කරන කොහොමද කියලා. එතකොට මේක තමයි network address එක. network address එකෙන් පස්සේ තියෙන්නේ අපිට භාවිතා කළ හැකි පළවෙනි එක. සහ විකාශන ලිපිනේ කියන්නේ ඊළඟ network එක පටන් ගන්න කීයද 32 න්නේ. ඒකට කලින් එක. ඒ කියන්නේ මේක බලනවා මේකෙන් බලලා පළවෙනි හොස්ට් එක ලියනවා. මේක බලලා විකාශන ලිපිනේ ලියනවා. 32 කියන්නේ 154යි. මේකට එකක් අඩු කරා 33යි. 33 නම් ඒකට කලින් එක තමයි භාවිතා කළ හැකි අවසාන IP යොමුව. IP address එක 32යි. මේක ගත්තා 154යි 33 ඒක තමයි භාවිතා කළ හැකි පළවෙනි එක. මේ 64 බැලුවා 64 බැලුවපු ගමන් 154යි 63 එනවා 64 බැලුවා එකක් අඩු කරලා 63 63 බැලුවා ඊට පස්සේ 154 බැලීම 62 ඒකෙන් වෙන එකයි දන්නවනේ අපි පළවෙනි network address එක යොදා ගන්න ඒ ජාලය නිරූපණය එකේ මේ ජාලය තමයි මේ තියෙන මේ ජාලය කියන්නේ අපි නියෝජනය කිරීම සඳහා තමයි මේ IP network address එක යොදා ගන්න. අවසාන address එක ගන්නේ ඒ ජාලයේ තියෙන සියලුම devices සමග සියලුම පරිගණක සමග යා සංනිවේදනය කරගන්න තමයි අවසාන බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එකේ තියෙන පරිගණක යොදා ගන්න. එතකොට අපිට ඒ දෙකේ සාමාන්‍යයෙන් ගිහිලා සාමාන්‍ය විදිහට වැඩ කරන්න බෑ. ඒ දෙක කියන්නේ වෙනම process දෙකක්. ඒ නිසා අපිට භාවිත කරන්නේ පළවෙනි ඇඩ්‍රස් එක තමයි network address එකෙන් පස්සේ තියෙන IP address එක සහ විකාශන ලිපිනයට කලින් තියෙන බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක කලින් තියෙන network address එක IP address එක. හරි. ඊට පස්සේදී මෙතනත් ගත්තා 64 තියෙන්නේ ඒ නිසා 65 එතකොට මෙතන තියෙන්නේ 96 තියෙනවා නම් මෙතන තියෙනවා 95 ඊට කලින් 94 හරිද ඊට පස්සේ මෙතන යන්නේ රටා 32 ඊට පස්සේ යක් නැහැ හැබැයි බැලුවොත් ඔයාලට පැටලෙනවා හදාගන්න පුළුවන් මෙහෙම 8යි 128යි ඊට පස්සේ තියෙන අවසාන එක කියන්නේ ඊට පස්සේ තියෙන ජාලයක් පටන් ගන්න 128. ඒ 128 කියන්නේ අර අනිත් උපජාල මෙන්න මේකේ දෙකට කරුවානේ. ඒකේ අනිත් යමු කාණ්ඩය තමයි ඒක. ඒක අපිට අදාළ නැහැ. ඒකට අපි නිකන් දලවට පැටලෙන නම් වලට මේක ගහ කරන්න පුළුවන්. 128 ගත්තා 127 දැම්මා. 127 දැම්මා 124 කලින් 126 දැම්මා 96 කලින් 97 දැම්මා. that's මේක මොකක්ද? ඔය විදිහ තමයි ඒ ටේබල් එක ෆිල් වෙන්නේ. ඒකත් හරි. C එක. C එකේ පළවෙනි එක CI ප්‍රෝමිලකම් එක පරිශීලක දත්ත පණිවිඩ නියමාවලිය UDP user datagram protocol සහ සම්ප්‍රේෂණ නියමාවලිය transfer control protocol යන ප්‍රවාහන ස්තරයේ නියමාවලිය අතර ඇති එක් වෙනස්කමක් ලියන්න. හරි. අදන්නවා OS ආකෘතියේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් තුල තමයි මෙන්න මේ නියමාවලිය යොදාගන්නේ UDP සහ TCP කියන දෙක. හරිද? එතකොට මේ UDP සහ TCP යොදාගන්නේ වෙනස් අවස්ථා දෙකකට. මේ දෙකේ ක්‍රියාවලින් සාමාන්‍යයෙන් දෙකක්. يعني භාවිත කරන ප්‍රොසෙස් සාමාන්‍යයෙන් දෙකක්.
හරි TCP එකේදී සාමාන්‍යයෙන් දත්ත පැකට් යවද්දී ඒ කට්ටිය පිළිවෙලකට යවන්නේ. හරිද? එකකට පස්සේ එකක් පිළිවෙලකට යවන්නේ. එතකොට දත්වල විශ්වාසනීයතාවය වැඩි වෙනවා. මොකද එහා පැත්තට එන්නේ පිළිවෙලටනේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. දත්වල විශ්වාසනීයතාවය වැඩි. දත්වල විශ්වාසනීයතාවය වැඩි වෙන්න තව හේතුවක් තියෙනවා. මෙයා දත්ත පැකට් සංනිවේදනය කරද්දී යවද්දී දත්වල දෝෂ තියෙනවා කියලා හඳුනා ගන්නවා. දෝෂ තියෙනවා නම් නිරාකරණය කරනවා. ඒ ඔක්කොම ටික TCP මගින් කරනවා. ඒ TCP ඒවා ඒ හේතු නිසා මෙන්න මේ TCP කියන විශ්වාසනීයත්වයෙන් ඉහළ වෙනවා. හරිද? මේ දෝෂ හඳුනා ගැනීමට සහ නිරාකරණය කිරීමට මෙයා ටෙක්නොලොජියක් යූස් කරන ටෙක්නික් එකක් යූස් කරනවා සමත පරීක්ෂාව කියලා. ඒ කියන්නේ එතන පැරිටි බිට් එකක් ඇඩ් කරනවා. පැරිටි බිට් එක කියන්නේ අමතර බිට් එකක්. ඒ පැරිටි බිට් එක ඇඩ් කරලා මේ චෙක් කරන ආකාරය අනුව කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි even parity check සහ odd parity check. even parity check එකේදී වෙන්නේ දත්ත පැකට් එකේ අඩංගු එකෙහි ගණන. ඒ කියන්නේ 1 සහ 0 ආකාරයෙන් දත්ත පැකට් අපි යවන්නේ. ඒතකොට දත්ත පැකට් එකේ තියෙන එකෙහි ගණන දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් විය යුතුයි. හරිද? දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් යුතුයි. ඔඩ්ඩි ඒක ගෙනහිල්ලා අපි අනිත් පැත්තේදී අනිත් පැත්තේ නෙට්වර්ක් එකට යනකොට එයා චෙක් කරනවා හරියටම බිට් දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් තියෙනවද කියලා. අනිත් එක තමයි ඔඩ් පැරිටි චෙක් එක. හරිද? ඒ ඔඩ් එකේදී වෙන්නේ ඒ දත්ත පැකට් එකේ තියෙන සංඛ්‍යාව එකෙහි සංඛ්‍යාව ඔත්තේ ගණනක් විය යුතුයි. උදාහරණයකට ගත්තාම පස්සේ අපි 1 1 1 බිංදුව තියනවා කියමු. මෙතන තියෙන 1 3යි. මෙතන මම කියන්නේ even parity කියන්නේ. 1 තියෙන්නේ 3යි. එහෙනම් මෙයා parity bit එක විදිහට ඇඩ් කරනවා එකක්. එතකොට එකෙහි සංඛ්‍යාව 4ක් වෙනවා. දැන් 1 1 බිංදුවයි බිංදුව තිබ්බොත් මෙතන තියෙනවා 1 ඒවා දෙකක්. එහෙනම් පැරිටි බිට් එක විදිහට ඇඩ් කරන්නේ 1 1 බිංදුවයි බිංදුවයි බිංදුවක්. මොකද ඒතර එකේ සංඛ්‍යාව වෙනසක් වෙන්නේ නැහැ. දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. ඊළඟට සංඛ්‍යාව තමයි තියෙන්නේ. even එකේදී odd එකේදී වෙන්නේ 1 1 1 බිංදුව තිබ්බොත් 1 3ක් තියෙනවා. ඒතර මෙතනට ඇඩ් කරනවා පැරිටි බිට් එක විදිහට පැරිටි බිට් එක විදිහට ඇඩ් කරනවා බිංදුවක්. මොකද ඒවා එකේ කියන්නේ ඔත්තේ සංඛ්‍යාව තමයි තියෙන්න ඕනේ. ඒ නිසා ඒ ඔත්තේ සංඛ්‍යාව එහෙමම තියාගන්න මෙතනට එකතු කරන පැරිටි බිට් එක විදිහට බිංදුවක්. එතකොට අපි හිතමු 1 1 බිංදුව මේකම හිතමු. එතකොට මෙතන තියෙනවා එක ඒවා දෙකක්. මෙයා පැරිටි ඒ සමත පරීක්ෂාවේදී මෙතනට ඇඩ් කරන එක ඒවා එකක්. පැරිටි බිට් එක විදිහට ඇඩ් කරනවා එක ඒවා. එතකොට එක ඒවා තියෙනවා 3ක්. එතකොට මෙතන තියෙන්නේ එක ඒවා ඔත්තේ සංඛ්‍යාවක් විය යුතුයි. මෙතන even එකේ තියෙන එක ඒවා කෙසේ හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් විය යුතුයි. ඒක තමයි චෙක් කරන්නේ. ඒ TCP තුල. ඒතකොට අමතර බිට් එකක් එකතු කරන නිසා දත්ත පැකට් එකක් බරින් වැඩි. දත්ත පැකට් එකක් බරින් වැඩි. හරිද? එතකොට TCP වල ලක්ෂණ මම දැන් සෑහෙන ප්‍රමාණයක් කිව්වා. ඒක තමයි දෝෂ හඳුනා ගන්නවා සහ දෝෂ निराකරණය කිරීම සිදු කරනවා. අනිත් පැත්තෙන් දත්ත පැකට් එක බරින් වැඩි. අනිත් පැත්තෙන් දත්ත සංවේදනය කරන ලබන්නේ යම්කිසි පිළිවෙලකට. අනිත් ඊට පස්සේදී යම්කිසි පිළිවෙලකට දත්ත සංවේදනය කරන නිසා සහ දත්ත පැකට් එක බරින් වැඩි නිසා මේ වගේ සාමාන්‍ය දත්ත සංනිවේදනය ස්ලෝ. හරි මන්දගාමී. ඒතකොට මේවා යොදා ගන්න සාමාන්‍යයෙන් ඊමේල් එකක් යවද්දී එහෙම වැදගත් ඒවා ඊමේල් එකක් යවද්දී යන්නේ ඒ වගේ වැඩවලට. හරි දැන් UDP ගත්තන් පස්සේ UDP වල මේ කට්ටිය පිළිවෙල සලකන්නේ නැහැ. කට්ටිය සලකන්නේ දත්ත සංනිවේදනයේදී වේගය විතරයි. වේගය ඉහළ මට්ටමක තියාගෙන තමයි මේ කට්ටිය මූලිකත්වය දෙන්නේ. ඒතකොට මේක යොදා ගන්න ඔන්ලයින් ස්ට්‍රීමින් වලට ඔන්ලයින් ගේමින් වලට YouTube වල වගේ යූස් වෙන මෙන්න මේ UDP ට්‍රාන්ස්ෆර් ක්‍රමය. එතකොට UDP එක ගත්තම පස්සේ අරම තමයි අරක දත්ත සංනිවේදන අරක TCP ගත්තම පස්සේ දත්ත සංනිවේදනය පොඩ්ඩක් සම්බන්ධගාමී මේක සාමාන්‍යයෙන් අඩුයි. ඒතකොට දත්ත මෙතන දෝෂ තියෙනවා කියලා හඳුනා ගන්නවා. හැබැයි දත්ත දෝෂ निराකරණය කිරීමක් සිදු කරන්නේ නැහැ. දත්ත දෝෂ හඳුනාගත්තත් දත්ත දෝෂ निराකරණය කිරීමක් සිදු කරන්නේ නැහැ.
හරිද? ඔන්න වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. හරි. මං හසුරු ප්‍රධාන කාර්යයන් දෙකක් ලියා දක්වන්න. මං හසුරක දෙකක් ලියා දක්වන්න. එතකොට මේ රවුටර් එක. රවුටර් එක සාමාන්‍යයෙන් යූස් වෙන්නේ මේ නෙට්වර්ක් ලේයර් එකේදීම තමයි. සෝරි ඉස්සලක යූස් කරන්නේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකේ. මේක යූස් වෙන්නේ නෙට්වර්ක් ලේයර් එකේ. එතකොට නෙට්වර්ක් ලේයර් එකේදී කාර්යයන් දෙකක්නේ. සාමාන්‍ය මුලින්ම කරන්නේ මොකද්ද? දත්ත සංනිවේදනය සඳහා වේගවත් සහ කෙටිම මාර්ගය හඳුනගන්නේ. වේගවත් සහ කෙටිම මාර්ගය හඳුනගන්නේ මෙන්න මේ රවුටර් එක මගින්. ඊට පස්සේදී මේ ජාල දෙකක් එකිනෙකට සම්බන්ධ කරන්නේ වෙනස් තාක්ෂණයන් දෙයක් වෙනස් තාක්ෂණයන් යූස් කරන්නේ සම්බන්ධ කරන බ්‍රිජ් එක. රවුටර් එකෙන් සමාන තාක්ෂණයන් යූස් වෙන සමාන ටෙක්නොලොජිස් යූස් වෙන ජාල දෙකක් එකිනෙකට සම්බන්ධ ජාල කිහිපයක් එකිනෙකට සම්බන්ධ කිරීම සිදු කරනවා මේ රවුටර් එක මගින්. හරි. ඊට D එක. වසන්නාම සේවාදායක. ඒතර ඕන ඕක මම ඊට කලින් සාකච්ඡා කරා. ඊට සාකච්ඡා කරමු. හරිද? වසන්නාම පද්ධතිය DNS සේවාදායක ක්‍රියාකාරීත්වය. මෙන්න මේ DNS එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දෙයක්. අපි ගිහිල්ලා වෙබ් බ්‍රවුසර් එකේ සර්ච් කරනවා www.google.com කියලා. අපි ඒක සර්ච් කරන අපිට තේරෙන භාෂාවක ඉන්නේ. අපිට කියවන්න පුළුවන් අපිට ඉංග්‍රීසි තේරෙන භාෂාවක්. ඒත් අපි ඒක භාවිත කරන අපිට තේරෙන භාෂාව අපි සංවේදනය කිරීම සඳහා යොදා ගන්නවා. අපි ඉල්ලනවා Google එක දෙන්න. අපිට Google වෙබ්සයිට් එක දෙන්න. හැබැයි Google වෙබ්සයිට් එක දෙන්න කියලා කිව්වට පරිගණකයට ඒක තේරෙන්නේ නැහැ. මොකද පරිගණකයට තේරෙන්නේ 1 සහ 0 කියන ද්විමේය භාෂාව. ද්විමේය භාෂාව. එතකොට මෙන්න මේ අපි ඉල්ලන වෙබ්සයිට් එකේ URL එක කියන්නේ අපි ඒකෙන් සම්බන්ධිච්චායගෙන් URL එක කියන්නේ අපි ඉල්ලන එක පරිගණකයට තේරෙන අර IP address එක බඩ පරිවර්තනය කරන්න ඕන. අන්නේ ක්‍රියාවලිය කරන්නේ මෙන්න මේ DNS සර්වර් එක මගින්. හරි. ඒ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා ඇහුවොත් ලියන්න ඕනේ URL එකක් IP address එක බවට පරිවර්තනය කිරීම කියලා තමයි කියන්න ඕන. ඊට පස්සේ ප්‍රශ්නේ ගතික ධාරක පාලක නියමාවලිය. කියන්නේ DHCP Dynamic Host Control Protocol එක තමයි මේ කියන්නේ සේවාදායක ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. හරි. මේ DHCP කියන එක මොකද්ද වෙන්නේ? අපි මෙහෙම හිතමු. මේ DHCP එකක් නැත්තම් නෙට්වර්ක් එකට මොකක් හරි නෙට්වර්ක් එකට කම්පියුටරයක් හෝ ලැප්ටොප් ඩිවයිස් එකක් මොකක් හරි දෙයක් සම්බන්ධ කිරීමේදී අපිට මැනුවලි යට IP address එක ලබා දෙන්න ඕනේ. මෙයාගේ IP address එක මේක කියලා අපි දෙන්න ඕනේ. එතකොට එයා දිගට මේක රැඳී ඉන්න ඕන. IP address වල සාමාන්‍යයෙන් අර time period තියන renew කරන්න ඕනේ. එතකොට renew කරන ඒවා අපි මැනුවලි කරන්න ඕනේ. හරිද? ඒතර IP address එකක් අයින් කරනවා නම් එයා ඒ network එකෙන් එයා ගැලවිලා යනවා. ඒතර ඒ IP address එක අයින් කරන එක අපි මැනුවලි කරන්න ඕනේ. හරිද? ඔන්න ඔය ගොඩක් දේවල් ඔක්කොම ඔටෝ වෙන විදිහට සිදු කරන එක තමයි මේ DHCP කියන ප්‍රොටෝකෝල් එකෙන් වෙන්නේ. සර්වර් වෙන්නේ. හරිද? DHCP එකක් තියෙනවා නම් ඔයා devices එකක් සම්බන්ධ ඔටෝ සාමාන්‍ය නෙට්වර්ක් එකට කනෙක්ට් කරනවා. යාට ඔටෝ IP address එකක් රිලීස් දෙනවා. IP address රිලීස් කරනවා. IP address assign වෙනවා. ඒතර IP එයා දිගටම ඉන්නවා නම් යාගේ IP address එක renew කරනවා. යාවත් කාලෙ කර යා තියා ගන්නවා. එතකොට එයා IP address එක එයා network එකෙන් අයින් වෙනවා නම් එයාගේ IP address එක අයින් කරලා වෙන එකකට දෙනවා. තව subnet mask gateway ඔය ඔක්කොම ටික maintain කරනවා. හරිද? ඔය වගේ සෑහෙන ක්‍රියාවලියක් සිදු කරනවා මේ DHCP කියන එක මගින්. එතකොට දාගන්න ඕනේ ඒක මොකක්ද එයාකට අහන්නේ? ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? සේවාදායක ක්‍රියාකාරීත්වය කොහොමද? ඒක ලියා ගන්න. මේ විදිහට ලියා ගන්න එකින් එක ලියා ගන්න. නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන සෑම ඩිවයිස් එකකටම නෙට්වර්ක් එකට
කනෙක්ට් වෙන සෑම ඩිවයිසස් එක්කටම IP address ස්වයංක්‍රීයව ලබා දේ. IP address ස්වයංක්‍රීයව ලබා දේ. IP address renew කරනු ලැබේ. ඒ renew කරනවා කියන එක පොඩ ඔළුවේ තියාගන්න. සාමාන්‍යයෙන් අපි Zoom account එකක් ගත්තාම පස්සේ Zoom account එක renew කරනවා. මාසයක් අවසානයේ renew කරනවා. හරිද? ඒක අලුත් කරනවා. යාවත් කලින් කරනවා. payment එක කරලා අපි අලුත් කරනවා. මෙතන renew කරන එකෙන් අදහස් වෙන්නේ අන්න ඒ දේ. එයා දිගටම ඉන්නවා නම්, දෙකටම භාවිතා කරනවා නම්, එයා ඒක අලුත් කර කර තියාගන්නවා. IP address එක release කරනවා කියන එකෙන් වෙන්නේ devices එකක් networking ඉවත් වෙද්දී මේ ලියන එක devices එකක් networking ඉවත් වෙද්දී එහි IP address එක නැවත free කර නිදහස් කර device එකක් network එකකින් ඉවත් වෙද්දී එහි IP address එක නිදහස් කර වෙනත් උපකරණ device එකකට ලබා දේ. ඊට පස්සේදී එතනින් පස්සේ ප්‍රශ්න ඉවර වෙනවා. එතකොට මේ විදිහට සම්පූර්ණම 2022 ප්‍රශ්නෙත් අවසන් කරලා මාර ලස්සනට සාකච්ඡා කරලා ඊට පස්සේ අපි 2021 සහ 20 කියන දෙක මේ විදිහටම සාකච්ඡා කරලා අපි යමු ඊළඟ මාකර යුනිට් එකකට. ඊට පස්සේ ඒ යුනිට් ඒ ටික ඉවර කරලා පස්සේදී අපි පටන් ගන්නවා ආයෙත් කොළඹ ස්කූල් පේපර්ස් වල එසෙස් සාකච්ඡා කරනවා. නැත්නම් MCQ ටික සාකච්ඡා කරනවා. ඔය ටික ඔක්කොම ඉවර නැත්නම් කොහොම හරි සම්පූර්ණ මේක අවසාන ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් ටයිම් එකක් යයි. සම්පූර්ණම පාස් පේපර්ස් කොළඹ ස්කූල් පේපර්ස් වල ඔක්කොම ටික යුනිට් විදිහට වෙන් කරලා ප්‍රශ්න යුනිට් විදිහට වෙන් කරලා SS ටික MCQ ටික වෙන වෙනම සාකච්ඡා කරලා යන එක. ඒකෙන් මම ටාගට් කරන්නේ මගේ ක්ලාස් එකේ ඕනම ළමයට මොන පාඩමේ මොන ප්‍රශ්නයවත් මොන ආකාරයෙන් වුණත් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? හරි.